ඔන්න good morning නෙමෙයි දැන් නම් එන දවල් මම ටුවර් එකක් ආවා කොත්මලේ පැත්තට. කොත්මලේ පැත්තට ගොඩක් ඇවිල්ලා තියෙනවා. හැබැයි කන්දක් නැගින්න. ගොඩක් අමාරු කන්දක් නෙමෙයි පොඩි කන්දක්. මොණ්ඩගල නගින්න. නගින තැනට ඇවිල්ලා ඉන්නේ බලන්නකෝ. මෙන්න මෙතන. මං ආවේ කොත්මලේ පැත්තෙන්. පාර කියන්නම් මම පස්සේ උඩට යනකොට. මේ පැත්තට පාරක් තියෙන කොහෙටද දන්නේ නැහැ. මෙතනින් තමයි නගින්න තියෙන්නේ බයිසිකලේ දැම්මා. නැගලා බලමු. ඔන්න තමයි උඩට නගින්න තියෙන්නේ. නීදුම අරවා මේවා හරියටම එකයි ගානක් වෙලාව. අවුරුදු දෙකකින් විතර කන්දක් නගින්නේ. පොඩි දොරක් ඇවිල්ලා මාර මහන්සි. ඒකින් තමයි ලොකු කන්ද නැතුව එක දවස් නිවාඩුවකට ආවේ. ඉදිරින් එනකොට 10 ගාන පොඩි කන්දක් නගිනවා කියලා තෝරගත්ත එකයි. අද සතිය දවසක් මං විතරයි ඉන්නේ. පාරෙත් බල්ලෙක්වත් නැහැ. කොත්මලේ ඩෑම් එකේ view point එකකටත් කවුරුත් නැහැ. මේ ෆෝන් එකට කතා කරලා කොහොමදයි තනියටත් එක්ක. ලස්සනයි. හැබැයි රස්නේ පොඩ්ඩක් හෙවන හින්දා අවුලක් නැහැ. ගිහින් බලමු. අම්මෝ මහන්සි. මං ආපු පාර කිව්වොත් මම ගිනිගත්තෙන්ට ඇවිල්ලා එතනින් ගම්පොළ පාරට දාලා නාවල පිටිය පහුවෙලා උලපනේ පැත්තෙන් පුස්සල්ලාව පාර තියෙනවා. එතනින් එනකොට තමයි කොත්මලේට වැටෙන්නේ. කොත්මලේ ඩෑම් එක ගාවින් ඒ පාර කෙලින් ඇවිල්ලා ඩෑම් එක ගාවින් වමට තියෙනවා පාරක්. කොත්මලේ මහාසෑය පාරේ ටිකක් දුරට එන්න ඕනේ. මේකේ Google Maps වල තියෙන ලොකේෂන් එක හරි. මහන්සි වැඩි. හරි දානවා හංගින්න බෑ. උඩට ගිහින් බලමු. මෙන්න තියෙනවා මොණ්ඩගල. අර තියෙන කොත්මලේ ජලාශය. ගොඩක් ඕගොල්ලන්ට පල්ලෙහාට ගිහින් පෙන්වන්න බෑ. TikTok එකේ restrictions එනවා. මට කීප සැරයක් ඇවිල්ලා තියෙනවා view point පෙන්වන්න ගිහිල්ලා. ආර ලස්සනයි. අර පට්ට අවුවයි. අර කඳු බලනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අර දිට්ටා සුලිකුණාටුවෙන් නායි ගියපුවා. පේනවද? ඔයගොල්ලන් වටේට මේ වීඩියෝ එකේ සෝදිසියෙන් බැලුවොත් එහෙම සෑහෙන්න පේනවා. මාර විදිහට තියෙනවා නායි ගියපුවා. මාරම විදිහට තියෙනවා. දැන් මේ එනකොට පාරෙත් සෑහෙන්න තිබුණා. පාරට ආපු ඒවත් මේ පැත්තත් සෑහෙන්න උසයින්. මම මේ පැත්තේ ගොඩක් දේවල් බලලා තියෙනවා ජලාශයත් එක්ක. ඕගොල්ලන් ඒ වීඩියෝ නම් ගොඩක් ඇති. බලන්න වතුර බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මාරම පොඩ්ඩයි තියෙන්නේ වතුර. ඔන්න මේක තමයි පීක් එක. මෙදී පේනවනේ. වටේ ඔන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් ගෙදර යන ගමන් මේ තියෙන කබරගල කඳුපන්තිය. කබරගල මේක නෙමෙයි අරකනේ. මට දැන් හරියට මීටර් නෑ. උදේට මාර ලස්සනයි මේ ටික. මෙහා පැත්තත් කුඹුර තනි කර
දැන් ගෙදර යන ගමන් ගෙදර යන්න ඕනේ යන ගමන් මොනවා හරි හම්බුනොත් කතා කරමු. වහිනවා වීඩියෝ එක බොහෝ දුරට ඉවර වෙයි. නනා ගෙදර යන්නයි තියෙන්නේ. ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. වෙන කොහෙවත් යන්න වෙලාවකුත් නැහැ.